මේක බර්ත්ඩේ සර්ප්‍රයිස් වීඩියෝ එකක් මම හරිම ආසාවෙන් හදන. ඉතින් මගේ හස්බන්ඩ්ට බර්ත්ඩේ එකට දීපු සර්ප්‍රයිස් එක ගැන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම හස්බන්ඩ්ගේ සර්ප්‍රයිස් ගිෆ්ට් එක ගන්න හිතන් හිටියේ අපේ කම්පැනි ස්ටේ එක දවසේ. එතකොට මට එතන ඉඳන් ඒක ගන්න තිබ්බේ ලිබර්ටි ප්ලාසා එකෙන්. ඉතින් මට එතන ඉඳන් එතනට යන්න ලේසි. ඒ වගේම මම අපේ කම්පැනි එකේම කලීග් කෙනෙක් එක්ක තමයි ගියේ. ඉතින් හස්බන්ඩ්ව තියලා මම අපේ අක්ක කෙනෙක් එක්ක ගියා ලිබර්ටි ප්ලාසා එකට. ඉතින් මම මේක ගන්න කලින් ගොඩාක් රිසර්ච් කරලා බලලා වර්ෂන්ස් තියෙනවා, ඊට පස්සේ වොරන්ටි කොහොමද, ඒ වගේ ගොඩක් දේවල් බලලා හරියන එක තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් මම ගත්තේ PlayStation එකක්, PS5 එක. ඉතින් ඔයාලා ගේම් ගහන කෙනෙක් නම් ඒක ගොඩක් ගේම් ගහන අයට තියෙන ආසාවක්. ඉතින් මම මගේ හස්බන්ඩ්ට ගොඩක් කල් ඉඳන් ඒක දෙන්න උවමනාවක් තිබ්බා. ඉතින් මම හිතුවා මේ සැරේ මම PS5 එකක් යට අරන් දෙනවා කියලා. මට මේක 1 year warranty එකකට ගන්න පුළුවන් වුණා. ඉතින් මම ලිබර්ටි ප්ලාසා එකේම ස්ටේෂනරි ෂොප් එකකින් මේක gift එක wrap කරගත්තා. ඉතින් මාත් එක්ක ඒකට ගිහිල්ලා මට හෙල්ප් කරේ මේ අක්කයි අක්කගේ හස්බන්ඩුයි. මොකද එයත් ගේම්ස් ප්ලේ කරනවා. ඉතින් මට ගොඩක් හෙල්ප් වුණා ඒක. මේ තියෙන්නේ බර්ත්ඩේ එකේ වුණ දේවල්. ඉතින් අපි කලින් දවසේ රෑ පන්සල් ගිහිල්ලා ඊට පස්සේ ඇවිල්ලා රෑ 12ට කේක් කපනවා. මොනවද ඕන බර්ත්ඩේ එකට? Kinder Joy. මම මුලින්ම එයාට චොක්ලට් තියෙන ගිෆ්ට් එකක් තමයි දුන්නේ. මොකද එයා ආසයි චොක්ලට් කන්න. ඒක මුලින් දීලා තමයි ඊළඟට මම PlayStation එක දෙන්නේ. මේක මෙච්චර ලොකුවට තිබ්බට මේකේ එච්චර චොක්ලට්ස් නැහැ. මේක ලොකු බොක්ස් එකක රැප් කරලා ඒක ගිෆ්ට් එක විදිහට මුලින් දුන්නා. කොහොම හරි ඒකටත් ආසාවෙන් ඒකත් ගත්තා. ඊට පස්සේ මේක තමයි හරිම සර්ප්‍රයිස් ගිෆ්ට් එක. අපි බලමු මෙයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. මොකද මෙයා මාරම ආසයි PlayStation එකකට. ඔයාට මිස්. ඔබට සිරි. මේ මම යනවා. මම යනවා. බඩ ඉස්සෙද? ඉතින් ඇත්තටම හිතුවටත් වඩා සර්ප්‍රයිස් වුණා. මටත් හරිම සතුටුයි එදා. අපි දෙන්න යාළුවලා හිටපු මුල් කාලේ කැම්පස් යද්දී ඒ කාලේ අපි ගේම්ස් ගහනවා මෙයාගේ යාළුවොත් එක්ක. ඊට පස්සේ මල්ලිලත් එක්ක එහෙම ගේම්ස් ප්ලේ කරනවා. එතකොට මෙයා කියලා තියෙනවා මට එයාගේ ඩ්‍රීම් එකක් තමයි කවදා හරි දවසක PlayStation එකක් ගන්න එක කියලා. ඉතින් ඒක මතක තියන් ඉඳලා මම මේක මෙයාට අරන් දුන්නේ. මොකද මම හිතාගත්තා මම ජොබ් එකක් කරද්දී කොහොම හරි අරන් දෙනවා කියලා. මට හිතාගන්න බෑ. මට කියන්න වචන නෑ. මට තේරෙන්නේ නෑ මොකද්ද කරන්න ඕනද. ෂෙඩි නේ. දැන් මොකද ඔයාලට හිතෙන්නේ? මට වචන නෑ කියන්න. ඇත්තටම මට තින්නයක් කියලා මට හිතෙන්නේ. කවුරු හරි ගෑනු ළමෙක් තමන්ගේ හස්බන්ඩ්ට හරි බෝයිෆ්‍රෙන්ඩ්ට ගිෆ්ට් එකක් සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න හිතන් ඉන්නවනම් එයා ගේම්ස් ගහන්න කැමති කෙනෙක් නම් ගොඩක් පිරිමි ළමයින්ගේ පොඩි කාලේ ඉඳන් තියෙන ආසාවක් තමයි PS5 එකක් ගන්න එක. ඉතින් ඒ වගේ දෙයක් දීලා සර්ප්‍රයිස් කරන්න පුළුවන් හොඳ අයිඩියා එකක් ඒක ගෑනු ළමයින්ට. ඊට පස්සේ අපි PlayStation එක ඒ වෙලාවෙම සෙටප් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි ඒක සෙටප් කරන පාර්ට් එක. අපිට PS5 එක TV එකට කනෙක්ට් කරලා ප්ලේ කරන්න පුළුවන්. මත් සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන් ගේම්ස් ප්ලේ කරනවා. GTA, Need for Speed වගේ ගේම්ස්. ඉතින් මටත් ඒ එක්ස්පීරියන්ස් එක මාරම විදිහට ඒකේ ගේමින් ෆීඩ්බැක් එක එහෙම
හොඳටම තියෙනවා. ඉතින් PC එකේ අපි ප්ලේ කරාට වඩා මට PlayStation එකේ ප්ලේ කරද්දී මාරම ඒ dual sense joystick එකක් නේ තියෙන්නේ. එතකොට ඒකේ තියෙන vibrations, games වල තියෙන features, ඒවායේ feedback එහෙම හොඳටම තියෙනවා. අන්තිමට my husband උයි පාන්දර 4ට විතර වගේ තමයි නිදාගත්තේ games play කරලා. So that's the end of this video. Thank you so much for watching. Bye.